මතක තියාගන්න. බටලන්ද වදකාගාරේ ලේසි පාසු දෙනක් නෙවෙයි. පොලිස් කාර්යොත් මැරුවා පොලිසිය විසින්. මේ ඉන්නේ සහෝදරෙක්. එයාගේ සහෝදරයා බටලන්ද සබුගස්කන්ද පොලිසියේ හිටපු අපරාධ අංශේ ප්‍රධානියා ගෙනිහිල්ලා මරනවා. UMP කාරෝ ගෙන්චා ශ්‍රී ලංකා කාරෝ ගෙන්චා හැම ගෙනම අල්ලන් ගියා. ඒක වෙනම පාතාල රාජ්‍යයක්. ප්‍රචණ්ඩ රාජ්‍ය එක ශාඛාවක් විතර අපි මේ කතා කරන්නේ. මතක තියාගන්න ලංකාව පුරා වතකාගාර 100ක් විතර තිබුණා. දැන් අපි හොයමින් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිබ්බ වතකාගාරය ගැන. එතන මැරුවේ පොළවේ ගහලා මිනිස්සු මැරුවේ මම දන්නවා. ඇසින් දුටුවයි මට කියලා තියෙනවා. අඩුම තරමේ ඒකෙන් බේරලා ගියේ දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක්. එයින් එකෙක් තමයි චම්පික රණවක කියන ඇමතිවරයා. එයාවත් කතා කරන්නේ නැහැ. එයාත් මේ රාජ්‍ය පාලනයේ කොටසක් නිසා. එයාත් හිටියේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිරිච්ච වදකාගාරේ. ලෝක විශ්වවිද්‍යාලයක් ඇතුලේ වදකාගාරයක් තිබ්ච එකම තැන කොළඹ විශ්වවිද්‍යාලය විතරයි. නමුත් ප්‍රධාන දේ තමයි වදකාගාර පවත්තන්ගේ ආණ්ඩුව විතරයි. රංජන් විජේරත්නගේ, රණසිංහ ප්‍රේමදාසගේ, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විතරයි වදකාගාර පවත්තන්ගේ රාජ්‍ය වදකාගාරය. ඒවා ඉස්සෙල්ලා හොයන්න ඕනේ. මම පාලිත මනුවරට සබ්කසන්ද පොලිසියේ හිටපු ප්‍රයිම් වාසි මගේ සහෝදරයා බාල සහෝදරයා 1989 ජූලි මාසයේ ඉඳලා 90 පෙබරවාරි මරණකම් මේ මාස 8ක එම කාර්යය කරපු සහෝදරයාගේ අයියා මම අද මම මෙතනට පැමිණි පළමුව ඔබලා මේ මාධ්‍යයටත් සියලුම අපේ මේ සංවිධානයට ස්තුති කරන්න ඕනේ. මේ වගේ යට ගිය වැලිතලාව යට වෙන්නේ ගිය සිද්ධියක් මේ සමාජයට එලිපෙලි කළ දෙනවට මේ යුක්තිය පිළිකිරීම සඳහා ගන්න මේ උත්සාහයට. ඔබ දන්නවා මම මේ කතා කරන්නේ මෙරටේ බටලන්ත වදකාගාරේ 5000ක් මියගිය තරුණයන් වෙනුවෙන් සහ මේ ලංකාව පුරා 65000ක් තරුණයන් වෙනුවෙන්. ඒ මල්ලි විතර නෙමෙයි ඒ සඳහා යුක්ති ටිකේරුම් සඳහා. එතකොට මගේ මල්ලි පොලිස් නිලධාරියෙක් කියලා මේ රටේ තරුණයෝ දහස් ගණන් මැරිච්ච එක් නිලධාරියෙක්ටත් එහෙම වුණා නම් අනිත් මේ රටේ මියගේ අහිංසක තරුණයන්ට කවර කතාවද? ඉතින් පළමුව මම කියන්න ඕනේ මගේ මල්ලිට මොකද්ද වුනේ කියලා පළමුව කියන්න ඕනේ. මගේ මල්ලි කොළඹ නාලන්ද විද්‍යාලයේ හිටියේ හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. රොෂාන් මහානාම අසංගුරුසිංහ සමකාලීන ක්‍රීඩකයෙක් නාලන්දාවේ. ඔහු ක්‍රිකට්ගේ හැකියාව නිසාම තමයි පොලිසියට සම්බන්ධ වුණේ. හැබැයි ඔහු පළමුව සම්බන්ධ වෙන්නේ පොලිසියට නෙමෙයි විශේෂ කාර්ය බලකායට. මොකද 86 85 තිබෙන රටේ බෙදා වෙන් කිරීමේ එම කොටි ශස්ත්‍රවාදීන්ගේ ඒ අභියෝග හැමිය ඔහු එම ක්‍රියාත්මක දෙලා මඩ කලපුවේ අක්කරපත්තුවේ කොටිත් එක්ක ඔරින් ඔරේ ගැටිලා මේ ශස්ත්‍රවාදී මේ ව්‍යාපාරයේ සමනය කරන දායක කෙනෙක්. හැබැයි ඔහු ක්‍රිකට් කෙනෙක් නිසා ඉන්දියන් නාමයක ලංකාවට මේ 87 ආවා. එතකොට ඔහුව ආයෙ කොළඹට ගන්නවා. පොලිස් ක්‍රිකට් ටීම් වල ශ්‍රී ලංකාවට කියලා. ඔහු එන්නේ වැල්වත්ත පොලිසිය හරහා පැලිපිට පොලිසියට 89 ජූලි මාසයේ ඔහු එනවා සපුකසන පොලිසියේ අපරාධ අංශයේ බාර. මාස 6යි 8යි 89 ජූලි 90 පෙබරවාරි 20 රාත්‍රියේ මල්ලිය මරනවා. මොකද මරන්නේ මල්ලිය හේතුව? ඇත්තම මල්ලිගේ වාර්තා සැපුවා ඒ දවස්වල හිටියා මාධ්‍යවේදී දිවයින මාධ්‍යවේදී බන්දුල දිනපූර්ණ කියලා. අද ඔය විදේශ රටක බන්දුල දිනපූර්ණගේ වාර්තා අනුව පත්තරවලදී මල්ලි මේ මාස 8 ඇතුළත අපරාධ මංකොල්ල කෑම් 40කට අධික සංඛ්‍යාවක් නිරාවරණය කරලා තිනවා. ඒකේ එක් කාරණා තමයි ඔය පටලන්දේ මහ මොලකරු නැත්නම් ගෝඩ්ෆාදර් රනිල් වික්‍රමසිංහගේ යටතේ ක්‍රියාත්මක වෙච්ච ඔය බටලන්ද වදකාරී මැර කණ්ඩායම. කවුද මේක? ASP ඩග්ලස් පීරිස් ඒ වෙලාවට හිටපු. සහිත ඔහුගේ කණ්ඩායම. ඔන්න ඔය කණ්ඩායම මෙරටේ අහිංසක තරුණ ගෙනල්ලා බටලන්ද වදකාරේ දස වද දීලා මරනකොට ඔවුන් වෙනම ක්‍රියාත්මක වුණා ඔවුන්ගේ පෞද්ගලික ඒව කරගන්න. ඩග්ලස් පීරිස් සහිත ඔය මැර කණ්ඩායම තමන්ගේ හතුරු තමන්ගේ ඉන්න විරුද්ධවාදීන් ගෙනල්ලා මරලා කප්පම් ගන්න. ඒ වගේම ලස්සන කාන්තාව හිටියොත් ඒගොල්ලන්ගේ පුතෙක්ව කවර ගෙනල්ලා ඒගොල්ලන්ගේ වන්දියක් වශයෙන් ඒ කාන්තාව ඉල්ලලා ඔයගේ මහා වැඩ කරා. මගේ මල්ලි මේ සම්බන්ධව උකුසු ඇසියම වුණා. මල්ලි ඔය බටලන්දේ අයිති සබගස් පොලිසියට යාවද තියෙන්නේ. මල්ලි මේක ගැන සොයා බැලුවා. මල්ලි අඳුරගත්තා මෙන්න මේ කරුණු කාරණා JP ලේබලේ අලවමින් මේ මංකොල්ල කෑම මෙන්න මේ අපරාධ වෙන්නේ මේ කණ්ඩායම. ඩග්ලස් පීරිස් සහිත කණ්ඩායම. ඔන්න ඕක තමයි මල්ලිව පාරේ ප්‍රධානම හේතුව. මල්ලි ඔය කීපයක් මල්ලි අඳුරගෙන මල්ලි ඒවා වාර්තා කරලා තිබ්බා. එදා රාත්‍රියේ 1990 පෙබරවාරි 20 වෙනිදා රාත්‍රියේ මල්ලි හිටියේ කාර්යභාරී ඇක්ටින් OIC වගේ. මොකද හේතුව පොලිසිය OIC තමයි කීර්තියටපත්. මල්ලි අපරාධාංශي බාර හිටියා පොලිසිය OIC කීර්තියටපත්. ඔව් හැන්දෑවේ ගියා බේගම විජෝස් චොට්ලේ රැස්වීමක් තියෙනවා කියලා. ඇමතුමාත් තියෙනවා කියලා. කවුද ඇමතුමා? ඒ දවස්වල බියගම
ඒ කැලණියේ හිටපු ඔය රනිල් වික්‍රමසිංහ තමයි ප්‍රධාන ඇමති. ඔහුත් එනවා ASP ඩග්ලස් පීස් එනවා කුසාකච්ඡාවක් කියලා ගියා. මල්ලිට 7 මාට කෝල් එකක් ආවා. හැබැයි ඒ වෙලාවේ මල්ලිත් එක්ක වාඩිලා හිටියා අර මං කිව්ව බන්දුල දිනපූර්ණ මාධ්‍යවේදියා. ਉਹ හැමදාම එනවා ඔබ තෝ කැලණියේ කිට්ටුවේ ඉන්නේ මල්ලිගේ වාර්තා ගන්න එනවා. එදත් ඔම ඉන්නකොට මල්ලිට කෝල් එක ආවා. පළමුව මේ දුරකථන ඇමතුර ආන්සර් කරේ සාජන් සිරිවර්ධන කියලා සාජන් මහත්තයා. සර් මෙන්න OIC කතා කරනවා. මල්ලි ඇහුවා වෙලාවේ මොන OIC? පොලිසිය OIC. මල්ලි නැගිටලා ගිහිල්ලා මොකද OIC ගේ කාමරේට ගිහිල්ලා ඒ දුරකථන පිළිතුරු දීලා ආයෙත් අර බම්දුල දෙනපුර ළඟට ඇවිල්ලා කිව්වා මට OIC එකෙන් කෝල් එකක් ආවා. බේගම් විලේජ් හෝටලේ සාකච්ඡාවක් තියෙනවා. ඇමතිතුමාත් ඉන්නවා. රනිල් වික්‍රමසිංහත් ඉන්නවා. ASP ඩග්ලස් පීස් ඉන්නවා. මොකද දැන් යන්න ඕනේ. මට කාර්යයක් වැඩක් කිව්වා. මට තනියෙන් එන්න කිව්වා කියලා. ඒ නිසා බන්දුල මම යන්න ඕනේ දැන්. මල්ලි වෙලා පොලිස් කිට් එක යුනිෆෝම් එකෙන් හිටියේ. මල්ලි ඉන්නේ පොලිසිය ඇතුලේ බුදී ගන්නේ. මොකද සුමානස් මාසරත් තමයි අපේ ගෙදර එන්නේ. මල්ලි උඩට තට්ටුවට ගිහිල්ලා මල්ලි කාමරේට ගිහිල්ලා ඇඳුම් සිවිල් ඇඳුම් ඇඳගෙන නන්දසේන කියලා සාජන් මහත්තයෙක් ඉන්න වැඩ බාර දෙන්න කියලා තියෙන වෙලාවයි. OIC ඒදන් කොල කියලා රෝහිත වයනකොට වැඩ බාර දෙන්න සාජන් නන්දසේනට කියලා. ඕඩු තට්ටු කළා සාජන් නන්දසේන මම යනවා OIC කෝල් එකක් අනුව බේක විලේජ් වල මීටින් එකට ඔයා වැඩ බාර ගන්න ගිහිල්ලා. ඒ අර ඇඳුම් ඇඳගෙන කියලා පස්සේ ආයි විනාඩි 10කින් ඇවිල්ලා කිව්වා සාජන් යන්න ඉක්මනට මං යනවා ඔයා වැඩ බාර ගන්න කියලා. ඔය සාක්ෂි දෙක ප්‍රධාන තියෙනවා කවුද කෝල් එක දුන්නේ කියලා. මේ බට්ලන්ද වාර්තාවේ ඒක සඳහන් කරලා තියෙනවා අනිවාර්යෙන්. ඒක සාක්ෂි සහිතව. එතකොට මල්ලි ඔය බන්දුල දෙනපුණ කියන මාධ්‍යවිදත් එක්ක තමයි පිස්තෝලෙත් අරගෙන පොතේ ලියලා ඇවිදගෙන කාර් එක එළිය තිබ්බේ. මොකද පොලිසිය අයිනේ එළිය. එයාත් එක්කම ගිහිල්ලා එයාගෙත් අහලා තිනවා බන්දුල යන් ගිහිල්ලා එමු. අපි අද හරි ගිහිල්ලා එමු වත් එන්න කියලා. ඊපස්සේ බන්දුල දෙනපුණ අනේ රෑබෝන තාටා මාට් විතර වෙලා ඇති. මට බෑ එන්න ඔයා යන්න රෝහිත ගිහිල්ලා එන්න. අන්න මම ඉක්මනට එන්නම් කියලා කාර් එකේ නැගලා සමහත් මිනිහෙක් මිනිස්සු ඉඳලා තින්නේ. ਉਹ අන්තරේ නෑ. ගියාම ආවේ නෑ. එතකොට මේ මල්ලිව එහෙම අරන් යන්න හේතුව තමයි මම කිව්වා ඉස්සර සිද්ධිය මේ ඩග්ලස් පීස් සහිත මේ මැරකල්ලිය විසින් කරපු අර මැරකම් කප්පන් ගැනීම ස්ත්‍රී දූෂණ සම්බන්ධව ඕනනම් ඔබතුමාලට පුළුවන් මාධ්‍යවේදී වශයෙන් කැලණියේ ගිහිල්ලා මේක ගැන හොයා බලන්න. අද ඕනට සාක්ෂි දෙන්න කට්ටිය ඉන්නවා. එහෙම කාන්තාවන් දූෂණය කළා. ඒ කියන්නේ මල්ලිව අරන් එනවා නැත්නම් හස්බන් අරන් එනවා. මෙයා දාස් කරන්න මෙයා ඕනේ. ඒ වගේ ඉතා ඒ කණ්ඩායමේ ඔන්න ඔය කරුණු මල්ලි සොයා බැලුවා. ඒ වගේ මල්ලි ඊටම ඒ පැත්තේ නීතිය හරියට තමන්ගේ උස්පහත්කම් දේශපාලන හිතවත්කම් කිසි සද්ම මායකට ගණන් ගත්තේ නැහැ. ඒ ඔක්කොම නිරාවරණය කරා. ඔය ප්‍රධාන හේතුව ඕක තමයි මල්ලිව පැහැරගෙන යන්නේ. ඒකෝට මේ බටලන්ද කොමිසමේ තියෙන ඕන තරම් කරුණු මල්ලිව පැහැරගෙන යන්නේ ප්‍රධාන හේතු කාරණා මොනවද? සහ කවුද වක් කියන්න ඕනේ? මේකෙත් කියනවා මේ ප්‍රචේදේ ප්‍රධාන වග්ගය තමයි කීර්තිපත්තු OIC. ඔව් තමයි කෝල් එක දුන්නේ. මොකද ඔව් දුන්න නිසා තමන්ගේ ඉන්න විශ්වාස නිලධාරියා පොලිසිය බාර OIC කෝල් දුන්න නිසා මල්ලි විශ්වාස කරලා ගියේ. ඔව් කාර් එකක් එව්වා. ඒ කාර් එක කරලා ගියේ. ඉතින් ඔව් තමයි ප්‍රධාන වග්ගය. ඉතින් මම මේ සම්බන්ධව 1900 මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අපේ නවපත්තුණු අනුර කුමාර ජනාධිපතිතුමාට ලිපිමාලා බාර දුන්නා. ඒ වගේම පොලිස්පති මේ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ති විරුස්ටෝට බාර දුන්නා. දැන් මේ සම්බන්ධව මම හැම වෙලාවෙම කතා කරලා දැන් මේක CID එකේ තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. මම හෙට අනිද්දා යනවා CID එකට තව කම්ප්ලේන්ට් එකක් කරන්න. මට එන්න කිව්වා. ඒ නිසා මේකට යුක්තියට වෙන්න ඕනේ. මට මල්ලි විතර නෙමෙයි මෙයාට මේ ගිය තරුණ දසදහස් ගණන් 5000ක් විතර මේ ගියා. ඔයකෙන් 5000න් වැඩිම මේකේ අහිංසක තරුණතරුණියෝ මෙලටේ මුකුත් නෙමෙයි අල්ලන් ඇවිල්ලා මරලා ගහලා තමන්ගේ ඕන අපන් ඉටු කරේවා. ඉතින් ඒ වගේම ඒකට යුක්තියට වෙන වගේම මගේ මල්ටත් යුක්තිය ඉටු වෙන්න ඕනේ. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. මේ බන්දර දින පූර්ණ දැන් රටේ ඉඳලා ඕරුත් ඉන්න කැමතිලා ඉන්නම් සාක්ෂි දෙන්න. ඉදිරියේදී මේ කොමිසම දැන් මේ මෙතුමා කිව්වා වගේ මේක පාර්ලිමේන්තු සභාගත කරලා මේක අම්කිසි උසාවි මාර්ගය හරහා ඊට පස්සේ ඔවුන් සියලු දෙනාම ඉතින් කියන්න ඕනේ. මගේ මල්ලිගේ බොඩිය හම්බුණා තව එකක් කියන්න ඕනේ. දැන් මල්ලිව අරන් ගියේ 20 වෙනිදා රාත්‍රී ගිහිල්ලා මල්ලිව ඒ වේගම් ලොජ් හොටලේ මට ප්‍රශ්න වගේක් අහලා මල්ලිව එතන ගහලා බාගෙට මරලා අරන් ගියා බටලන්ද වදාගාරයට. ඒදි තමයි මල්ලිව කැලිකකට දැම්ම මරලා. එතකොට ওই බොඩිය හැපි ආවා හරියට පෙබරවාරි 23 පැලිඩු පොලිසිය පිටිපස්සට. ඉතින් අපේ අයියා මම හිටියේ ඒතර මේ රටේ ලංකාවේ හිටියේ නෑ මම ඒ දවස්වල. අපේ අයියා මගේ තාත්තයි තමයි හිටියේ. ඔවුන් තමයි මේ ගැන සෑහනේ සෙව්වේ. උතර ඔය අජිත් ජයසිංහ කියලා හිටියා SI කෙනෙක් මහත්කෙක් මල්ලිත් එක්ක නාලන්දාවේ එකට ක්‍රිකට් ක්‍රීඩාව කරේ. ඔහුත් එක්ක එකට පොලිසිය ගියේ. ඔහුත් එක්ක STF එකට ගියේ. ඔහු හිටියා ජාල පොලිසිය. එතකොට තමයි කියන්න ඕනේ SI වෙදසිංහ දැන් SP කෙනෙක්. ඒ වගේම SI සුබසිංහ. ඔන්න ඉතින් මල්ලිගේ කල්ලාණ මිත්‍ර ඔයගොල්ලෝ තමයි මල්ලිව නැපි දාන්නේ අපි තාපලත් එක්ක හෙව්වේ. කොයිද ගියේ රෝහිත මොකද උනේ රෝහිතට. අපේ තාත්තයි පොලිස් පොතට ගිහිල්ලා ෆැමිලි කරා CID එකකින් කිව්වා මේ හබ්‍යාස් කෝපස් කේස් එක ෆයිල් කරා. නමුත් ඒවට කිසිම දෙයක් කරන්න හම්බුනේ නැහැ. මොකද අර දේශපාලන හස්තිය මේ රනිල් වික්‍රමසිංහ කියන
කියන එයා ලංකාව පුරාම තම හස්තය ක්‍රියාත්මක කරන හිටියා. ඒව යට ගහලා ඒව කරන්න දුන්නේ නැහැ. එයා තමයි ප්‍රධාන වාක්‍යයන් ඕනේ මගේ මල්ලි මැරි සම්බන්ධව රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ වාක්‍යයන් ඕනේ. ඒක එතකොට ඔය බොඩිය හම්බ වෙනකොට අපේ අයියට කෝල් එකක් දුන්නා අයිජ්ජාසිංහ දිනේෂ් අයියාගේ නම දිනේෂ් ඉක්මනට එන්න බොඩියක් පාවෙලා එනවා මේට අපි ඉක්මනට අයියටක් ගා ඉක්මනට ගිහිල්ලා පැලි පොලිසිය පිටිපස්සට ගිහිල්ලා බොඩිය ඔහම එනකොට පොඩි බෝට්ටුවක් අරන් ගිහිල්ලා අරගෙන මේක මෙන්න මේක වාර්තාවක් තියෙනවා එක ගැට ගහලා කඹෝලෙන් ගැට ගහලා බැලුව ළඟට ගිහිල්ලා. හැබැයි මොකද අපේ අයියයි මල්ලි එක උස. දැන් හරි උසයි. එදා දැන් හිටියේ අයියයි කල්සමක්. අයියා දන්නවා ඒ කල්සම. මොකද මල්ලිට දුන්නා අයියා කල්සමක්. ඉදුඹුරු පාට කල්සම. මල්ලි ඒ කල්සමෙන් අඳුරගත්ත මල්ලිගේ අනිත් එක මල්ලිට තියෙනවා මේ මෙතන මේ ප්‍රධාන මේ දෙකේ යට මේ බර්ත් මාක් දෙකක්. එකක් මොකද කබරයෝ කාලා මේ වෙලා එක මාක් එකක් තිබ්බා. අයියා ඒකෙන් අඳුරගත්ත බොඩිය. ඒක මගේ මල්ලි තමයි අයියා ඇඬුවා එක ගාලා. ඒකට අනිත් අය දැන් කලෝරයි ඒ දවස්වල මිනි මරනවා පුච්චනවා පාරවල මේකනේ පරීක්ෂණ නෑනේ. මේ අරුන්ගේ කවුද ලැබල් ස්පීච්ගේ මර කණ්ඩායම එහෙන් යනවා. ඉතින් අයියලා කරදේ කම්බේකින් ඔක්කොම ගැට ගහලා මොකද පොලිසිය පිටිපස්සේනේ පැලි පොලිසිය. ඒ කැලින්ගගේ යන්නේ එතනින්. ගැට ගහලා අපි උපාන්දර එමු කියලා අයියලා ආවා. හැබැයි අයියා කවුද ඇද්දි මේ කඹේ කපලා යවලා බොඩි එක. බොඩිය ඊට පස්සේ හම්බුන්නේ නෑ. හොඳට අදගත්ත මේ වාර්තාව එක තියෙනවා. ඒ බොඩිය හම්බුනේ විස්තර සහ ඔක්කොම ඕක ප්‍රධාන එකයි. ඒතකොට මේ මරණේ ඔය රනිල් වික්‍රමසිංහලා කණ්ඩායම මැරුවේ ඔය මං කිව්වේ ඉස්සලා කාරණාව තමයි මෙන්න මේ ඔවුන්ගේ කරුණු එළවෙන නිසා